එකදී අපි ඡායාරූපකරණය වගේම වීඩියෝකරණයටත් වැඩි ඉඩක් ලබා දෙනවා. ඉවෙන්ට් මීඩියා ආයතනය කියන්නේ ඔබේ ආදරණීය සොඳුරු දවස තව තවත් සොඳුරු කරන විදිහට ලස්සනට වීඩියෝ පටිගත කිරීම සිදු කරලා දෙන ආයතනයක්. මදාරා සහ ඉසිර කියන්නේ ඒ විදිහට ඉවෙන්ට් මීඩියා ආයතනයෙන් වීඩියෝ පටිගත කිරීම සිදු කරගත්ත යුවලක්. ඒ යුවලගේ විවාහ මංගල උත්සවය පෙන්වන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. මගේ නම මදාරා, මේ මගේ හස්බන්ඩ් එසිරි. අපේ දෙන්නාගේ වෙඩින් එක තිබ්බේ පසුගිය ජූලි මාස 7 වෙනිදා. ඇත්තටම අපිට වෙඩින් එක ප්ලෑන් කරගන්න තිබ්බේ මාස 6ක් වැනි ඉතාමත් කෙටි කාලයක්. හැබැයි මේ මාස 6 ඇතුළත අපි කරගත්ත දේවල් ටික ගොඩක් වැඩි. අපි දෙන්නා හොඳට වෙඩින් එක ප්ලෑන් කරගත්තා. ඒ වගේම අපි මුලින්ම ගියේ අපි දෙන්නාගේම සිහිනයක් වෙලා තිබ්බ හෝටලේ බලන්න. ගිහිල්ලා අපි ඒ දිනේ රිසර්වේෂන් එකක් දාලා ඒ වැඩේ ඉවර කරාට පස්සේ අපි ගියා මාව අන්දන්නේ කවුද කියන එක්කෙනාව තීරණය කරගන්න. ඊට පස්සේ අපි දෙන්නම ගිහිල්ලා ශාමිනී ඔයිටිගම් මහත්මිය හම්බ වෙලා ඒ දේවල් ගැන කතා කරලා මම මොකක්ද අඳින්නේ මට මොනවාද ගැලපෙන්නේ කියන දේවල් ඔක්කොම ලෑස්ති කරගත්තා. ඒ ලෑස්ති කරගත්තාම ශාමිනී මිස් මට කියපු දේ තමයි මදාරා ඔයාලට ගැලපෙන්නේ ivory and gold කියන කලර් එක කියලා. මගේ සාරි එක ලංකාවෙන් නෙමෙයි මං ගත්තේ. මම ඉන්දියාවෙන් ගෙන්න ගත්තේ. ඒ කරගෙන ඒ සාරි එක මුළු සාරි එකම ක්‍රිස්ටල් වර්ක් කරපු සාරි එකක්. ශාමිනී ඔවිටිගම් මහත්මිය මේ සාරි දැකලා ගොඩක් පැහැදුනා. ඒ කළා ඊට පස්සේ අපි දෙන්න ඩිසයිඩ් කරේ කොහොමද අපි දෙන්නගෙම ගෲප් එකේ තීම් කලර්ස් මොනවද යන්නේ කියන එක. මෙයාගේ ඇඳුම් කරේ අපේ දන්නම හිතවත් කියන කෙනෙක්. ඒ ටික ඇත්තටම ලස්සනට කරලා දුන්නා. ඉස්සෙල්ලාම කරේ අපේ ඇජෙන්ඩා එකක් හදාගත්ත අපි මොනවද කරන්න ඕන කියන එක. මේ ඇජෙන්ඩා එක හදාගෙන යනකොට අපිට මූලිකම කටයුතු දෙකක් වශයෙන් එකක් ෆොටෝග්‍රැෆින් සහ වීඩියෝග්‍රැෆින් කියන දෙකම අපිට ලොකු දෙයක් මේකේ අවශ්‍යතාවයක් විදියට දැනුණා. මේදී ප්‍රධාන වශයෙන්ම මම තෑන්ක් කරන්න ඕනේ ඉවෙන්ට් මීඩියා එකේ සාපත් ප්‍රියන්ත අයියව. ඇත්තටම අයියා කෙනෙක් විදියට අපිට මේ දේවල් බොහොම ළඟින් කතා කරලා උදව් කරලා මල්ලි මේක මේ විදිහට කරන්න ඕන කියන ගොඩක් දේවල් අපිට කතා කරලා ඇඩ්වයිස් කරලා කිව්වා මේ විදිහට තමයි මේක වෙන්න ඕනේ කියලා. ෆොටෝග්‍රැෆි වලට මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන හෙළ කපල් අපිට ඒ දක්වපු සහයෝගය ඒ ටීම් එක ඒ හැම දෙයක්ම ඉතාමත් වටිනවා. මොකද වෙඩින් එකක් අවස්ථාවකදී දැනෙන දේවල් අපි දැක්කේ අපේ වෙඩින් එක දවසේ. ඉතින් ඒ හැම දෙයකටම අපිට සහයෝගය අත්‍යවශ්‍යම දේවල් විදිහට මානසික ඒකාග්‍රතාවය හදලා ඒ අවශ්‍ය හැම දෙයක්ම ඉතාම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට අපිට ඒ ලබා දුන්නු සහයෝගය මම අගය කරනවා. විශේෂයෙන්ම මම තෑන්ක් කරන්න ඕනේ ඉවෙන්ට් මීඩියායි අපේ සම්පත් අයියට. මොකද ඒ දීපු සහයෝගය, යාගේ ටීම් එක සහයෝගය, ඒ අවශ්‍ය ඇන්ගල්ස් ඒ හැම දෙයක්ම ලොකේෂන් සහ ඒ දේවල් හැම දෙයකම අපිට සහයෝගය දුන්නාට බොහොම ස්තුතිවන්ත වෙනවා. नींद छुपती है जहाँ पे नींद छुपती है जहाँ पे नींद छुपती है जहाँ पे ख्वाब सजते हैं जहाँ पे खबरें आई है वहाँ से कोई तुमसा नहीं कोई तुमसा नहीं कोई तुमसा नहीं कोई तुमसा नहीं. ඒ වගේම අපේ හෝම් කමින් එක අපි ප්ලෑන් කරේ ඇත්තටම බීච් තීම් එකක්. ඒ හැම දෙයකටම සහභාගීත්වය සහයෝගය මට විවේක් ජයසූරිය මහතාගෙන් ලැබිච්ච සහයෝගයත් ඉතාමත් අගය කරන්න ඕනේ. ඒක ඉතාමත් ලස්සනට
රාත්‍රී ෆන්ක්ෂන් එකක් විදිහට ඒ දේවල් හැම දෙයක්ම ඉතාමත් හොඳින් සිදු වුණා. ඒ කටයුතු වලටත් ඇත්තටම අපේ ඉවෙන්ට් මීඩියා එකේ සම්පත් අයියා සහ එයාගේ ක්‍රූ එක ගොඩාක් ඇවිල්ලා අපිට සහයෝගය දුන්නා. ඒ අවශ්‍ය ඇන්ගල්ස් වලට ඒ අවශ්‍ය නයිට් ෆන්ක්ෂන් එකේ සියලුම ඉවෙන්ට්ස් ඔක්කොම හොඳට කවර් කරලා ඉතාමත් අලංකාර වීඩියෝ එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ වෙලාවේදී ඒගොල්ලෝන්ගේ තියෙන තාක්ෂණික දැනුම සහ ඒගොල්ලන්ගේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ වීඩියෝස් ඔක්කොම මේ දේවල් ලස්සනටම එන්න පුළුවන් කියන එක මම ඇත්තටම රෙකමන්ඩ් කරන්න කැමතියි. මොකද මේ වෙලාවට අපිට අවශ්‍ය දේවල් කතා කරන්න වෙලාවක් අපිට වෙන්නේ නැහැ. ඒක තාක්ෂණික දැනුම සහ එක්ස්පීරියන්ස් කියන එක නිසා තමයි එච්චර ලස්සන වීඩියෝ එකක් අපිට මේගොල්ලෝ ලබා දීලා තියෙන එක ගැන මම ඉතාමත් කෘතඥ වෙනවා සම්පත් අයියට. තෑන්ක් කරන්න ඕනේ මදාරගේ දෙමව්පියෝ දෙන්නට, සහෝදරයන්ට, මගේ දෙමව්පියෝ දෙන්නට, සහෝදරියට සහ ඒ සියලුම නෑදෑ හිතවතුන්ට විශේෂයෙන්ම ක්‍රිස් බල්තස අතුරු සියලුම දෙනාට මම ඉතාමත් කෘතඥ වෙනවා අපිට මේ ලබා දීපු සහයෝගය සහ මේ දේවල් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට දීපු සහයෝගය.